කන්‍යාලක් නෙමෙයි. ඔබව ආයිබෝවන් කියලා පිළිගන්න. මම ඔබට අද ඉදිරිපත් කරන්න හදන්නේ 2025 ජුනි මාසයේ ලග්න පලාපන. මේ ජුනි මාසය කියන්නේ ඔබට නම් වාසනාවන්ත මාසයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි මම අවුරුදු ගණනක් තිස්සේ ඔබට ඔබ දින සුබ දිනේ ඉදිරිපත් කරා. මේ මාසෙත් ඔබට ඔබ දින සුබ දිනේ ඉදිරිපත් කරනවා. ඔබ දින සුබ දිනේ දැනගෙන ජීවිතේ ජයග්‍රහණය කරගන්න. ඒ වගේම තමයි අසුබ දිනත් ඉදිරිපත් කරනවා. ඒ අසුබ දිනවලදී වෙන්න පුළුවන් දේවල් නරක දේවල් මම කියනවා. ඒක නිසා අසුබ දින දෙක කරේ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා කියනවා. කන්‍යාලක් නෙමෙයි. ඔබට මේ මාසේ සුබ දින 4ක් තියෙනවා. 5, 12, 13, 18 කියන්නේ සුබ දින 4ක් වෙනවා. මේ සුබ දින වලින් ඔබ දිනන සුබ දිනේ ඔබ හරියටම දැනගන්න කැමති නම් ඉසුරු ලංකා YouTube නාලිකාවට ඔබගේ උපන් දිනය, ලග්නය, නැකත එවන්න. ඔබ දිනන සුබ දිනේ මම හරියටම එවන්නම්. මොකද ජෝයිස් සිද්ධාන්ත අනුව තෝරාගත් මේ සුබ දිනේ ඔබේ ජීවිතයේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වෙනවා. ඒ විතරක් නෙමෙයි ලොතරැයි වාසනා, මැණික් වාසනා, නොසිතූ ධනලාභ ලැබීමේ සුබ දිනයක් වෙනවා. ඒ නිසා ඔබ සුබ දිනේ දැනගෙන ජීවිතේ ජයග්‍රහණය කරගන්න. ඒ වගේම තමයි මේ මාසෙ ඔබට අසුබ දින දෙකක් තියෙනවා. 21, 22 කියන්නේ ගොඩක් අසුබ දින දෙකක්. මේ දින දෙක ඔබ අසුබයි කියලා කොහොමත් හිතේ තියාගන්න. විශේෂයෙන්ම අසුබ වෙන්න පුළුවන් කරුණු කාරණා කීපයක් මම කියන්න හදන්නේ. මොකද මේ දිනවල හදිස්සි අනතුරු වීමේ අවදානමක් තියෙනවා. ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න. ඒ විතරක් නෙමෙයි අසනීප ලෙඩ දුක්, ඒ කියන්නේ බෝවන රෝග වගේ දේවල් බෝ වෙන්න ඉඩ කඩ තියෙන දින දෙකක්. ඒක නිසා ඔබ ඒ ගැනත් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි නිෂ්ඵල වියදම්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබ කීයක් හරි කම්බ කරලා තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මුදල් අපරාධි, නිකරුණේ වියදම් වෙන්න කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ මාසය බැලුවාම නම් ඔබේ ග්‍රහ ගෝචර තත්වය යහපත් කියලා කියන්නේ. මොකද ගුරු 10 වෙන්නේද? ඒ වගේම සෙනසුරු 7 වෙන්නේද? කේතු 12 වෙන්නේද? කුජ 11 වෙන්නේද? ගුරු 10 වෙන්නේද? රවි හා බුධ 9 වෙන්නේද? සිකුරු 8 වෙන්නේද? රාහු 6 වෙන්නේද? ග්‍රහ ගෝචර තත්වයෙන් තමයි මේ මාසේ ආරම්භ වෙන්නේ. මේ මාසය කියන්නේ ඔබට ජයග්‍රහණ උදා වෙන්න පුළුවන් මාසයක් වෙනවා. ඒ කියන්නේ අභියෝග මැද ජයග්‍රහණ ලැබීමේ වාසනාව වැඩි කාලවකවානුවක් වෙනවා. ඒ කියන්නේ පසුගිය කාලවකවානුවෙත් එක්ක බැලුවාම ඔබට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු ඔබ ඉවසගෙන ඉන්නවා ඇති. සමහර වෙලාවට ඒ ප්‍රශ්න ගැටලු ඔබ හිර කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ දුක හංගගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුක හංගගෙන ඉන්න ඔබට hina වෙන්න තියා කරගෙන වැඩ කටයුතු අසපසු වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ සිතට දැනුණ දුක ඇතුණ කරුණු කාරණා වලට සිතට සැනසීමක් ලැබෙන කාලවකවානුවක් වෙනවා. ඒ කියන්නේ ඔබට කියන්නේ දුක හංගගෙන ඉන්න ඔබට hina වෙන්න බැරි මොහොතක ඉන්න ඔබට ඒ ඇතිවෙච්ච කරුණු කාරණා වලට ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන කාලයක් වෙනවා. මොකද එවැනි තත්වයකින් ඔබ දැඩි මානසික පීඩාවකින් ඉන්න පුළුවන්. ඒ මානසික පීඩාව නිසා ඔබගේ කටයුතු අතපසු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ අතපසු වෙලා තියෙන කටයුතු නැවත නිවැරදි කරගන්න හැකියාව ලැබෙනවා. සමහරට ඔබ මේ මොහොතත් එක්ක ඔබේ කටයුතු වලට ඇති වෙලා තියෙන බාධාත් එක්ක ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්.
සමහර වෙලාවට ඔබට මේ මොහොත කියන්නේ සතුටක් හිතට පොඩ්ඩක්වත් දැනෙන මොහොතක් නොවෙන්න පුළුවන්. මට ඔබට කියන්න තියෙන්නේ ඉදිරි කාලයේ ඔබට සිතට සැනසීමක් සතුටක් ලැබෙන කාලයක් කියලා. කියන්නේ මේ මාසයේ ඔබේ ඉදිරි ගමන සාර්ථක කරන්න මන්මාවත් විවර වෙන මාසයක් කියලා හිතේ තියාගන්න. විශේෂයෙන් ඔබේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගන්න සුබම සුබ කාලයක් ඔබට උදා වෙලා තියෙන්නේ. ඔබ ඒ කෙරෙහි විශ්වාසයක් තියෙන. ඔබේ ඉදිරි ගමන ආරම්භ කරන්න ඔබ අදම පටන් ගන්න. සමහර වෙලාවට ඇතිවෙච්ච දේවල් නිසා ඔබට ඔබ කෙරේ විශ්වාසයක් නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ විශ්වාසය කඩ වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගොඩක් විශ්වාසයෙන් සිටි අයත් ඔබෙන් ඈත් වෙලා හිටපු මොහොතක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ කවරදාක්වත් නොහිතපු අය ඔබෙන් ඈත් වෙලා වගේම ඔබේ විශ්වාසය කඩ කරලා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව දුකක් ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්න වලටත් ඔබට විසඳුම් ලැබෙන කාලයක් වෙනවා. ඒ කියන්නේ ඒ දුක පහව යන කාලවකවානුවක් වෙනවා. ඒ කියන්නේ ඔබෙන් යම් කිසි කෙනෙක් විශ්වාස කරපු කෙනෙක් විශ්වාසය කඩ කරපු කෙනෙක් ඔබෙන් ඈත් වෙලා හිටියානම් ඒ අය නැවත ඔබ වෙත ලං වෙන කාලයක් වෙනවා. විශ්වාසය කියන එක නැවත තහවුරු කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ලන්වීම යම් කිසි විදියක ඔබේ සිතට සතුටක් දැනෙන්න පුළුවන්. මොකද ඔබ ළඟින්ම හිටි කෙනා වෙන්න පුළුවන් මේ විශ්වාසය ඔබේ කල්ලා දැම්මේ. ඒ වගේම තමයි ඔබ විදේශගත වීමක් සම්බන්ධව යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා නම් ඒ කියන්නේ විදේශගත වීමක් සම්බන්ධව මුදල් හදල් දීලා එහෙම නැත්නම් එතන මොනවා හරි ලියකියවිලි පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබුණා නම් ඒ ප්‍රශ්න විසඳී යන කාලයක් වෙනවා. ඒ කියන්නේ විදේශගත වීමේ වාසනාව වැඩි කාලවකවානුවක් වෙනවා. ඒක නිසා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් නම් එවැනි තරඟ විභාග සඳහා සුබ මාසයක් වෙනවා. එවැනි කටයුත්තක් සඳහා උත්සාහ කරන්න ඕනි මාසයක් වෙනවා. සමහරට ඔබ අවුරුදු ගාණක් ඔබේ විදේශගත රැකියාව බලාපොරොත්තුෙන් ඉඳලා මේ මොහොත ඔබ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඔබට නැවත උත්සාහ කරන්න ඔබේ විදේශගත යෑම රැකියාව හිමි වෙන කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබ විදේශගත රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වෙනත් රටකට යෑමට බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඒ වෙනත් රටකට යන්න බලාපොරොත්තුවට ගැටලු ප්‍රශ්න උදා වෙලා තිබිලා ඔබ ඒව ඇත්හැරලා තියෙන්න පුළුවන්. නැවත ඔබ එවැනි ගැටලු ප්‍රශ්න නිසා ඇත්හැරලා තිබුණා නම් උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔබට රටවල් වල සංචාරය කිරීමේ විශේෂ වාසනාවක් තියෙන කාලවකවානුවක් වෙනවා. ඒ වගේම තමයි යුගදිවි ගත කරන අයටත් යුගදිවියේ ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒ ගැටලු ප්‍රශ්න විසඳී යන කාලවකවානුවක් වෙනවා. හැබැයි දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා ටිකක් හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා දරුවන් සිටින මව්වරුන් පියවරුන් දරුවන් කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා සිතට ටිකක් දුක දෙන්න කරුණු කාරණා එකතු වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා දරුවන් සිටින දෙමව්පියන් දරුවන් කෙරේ විශේෂ අවධානයක් යොමු කරගෙන යන්න ඕනේ කාලවකවානුවක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි පෙම් සම්පත්තා පවත්වාගෙන යන අයට මේ කාලවකවානුව සුබ වෙනවා. සමහර වෙලාවට ඔබේ සිඳී මිදී ගිය සම්බන්ධතාවය නැවත ගොඩනැගෙන්න කරුණු කාරණා ඇති වෙනවා. වගේම ඔබ යම් කිසි කෙනෙක්ගේ ආදරයක් දිනා ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ ආදරේ දිනා ගැනීමට සුබ කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබේ ආදරවන්තයා හෝ ඔබේ ආදරවන්තිය ඔබට ලං කර ගැනීමේ සුබ කාලයක් වෙනවා. ඒක නිසා ආදරවන්තයින්ට සුබ කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයටත් සුබ කාලවකවානුවක් වෙනවා. ඒ කියන්නේ ඔබේ ව්‍යාපාර කටයුතු වල ගැටලු ප්‍රශ්න තිබුණා නම්
ඒ ගැටලු ප්‍රශ්න නිමා වෙන කාලවකවානුවක් කියලා කියනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් සුබ කාලයක් වෙනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට ඉදිරි කාලය සුබ වෙනවා. ඔබ ඔබේ ව්‍යාපාරයක් ආරම්භ කරොත් රටේ ලෝකේ ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන් කාලවකවානුවක් කියලා කියනවා. රැකියා කටයුතු වල යෙදෙන අයටත් රැකියා වාසනාව වැඩි කාලවකවානුවක් කියලා කියනවා. ඔබේ රැකියා ස්ථානයේ ගැටලු ප්‍රශ්න මතුවලා තියෙනවා නම් ඒ ගැටලු ප්‍රශ්න විසඳී යන කාලයක් වෙනවා. ඔබ ඔබේ රැකියාව කෙරෙහි අස්ථාවර බවින් හිතනවා නම් ඒ රැකියාව ස්ථිරත්වයට පත්වෙන කාලවකවානුවක් කියලා කියනවා. ඒක නිසා ඔබ රැකියා කටයුතු උතා උනන්දුවෙන් අවංකව කරගෙන යන්න ඕනේ කාලයක්. ඒ වගේම තමයි විදේශගත කටයුතු වල යෙදෙන අයට. ඒ කියන්නේ විදේශගත රැකියා කටයුතු වල යෙදෙන අයට සුබ කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබ අවුරුදු ගණනක් දුකින් කඳුලෙන් ඉන්නවා නම් ඒ දුක කඳුල නිමා වෙන්න කරුණු කාරණා ඇති වෙනවා. ඔබ මේ මොහොතත් එක්ක බැලුවහම දැඩි මානසික පීඩාවකින් මානසික අපහසුතාවකින් පෙළෙන කෙනෙක් නම් ඒ පීඩාවන් මිදෙන්න කරුණු කාරණා එකතු වෙනවා. විශේෂයෙන් විශ්ව ශක්තියින් වල පිහිට ආරක්ෂාවෙන් ලැබෙන ඔබට ඔබගේ මානසික ශක්තියින් දියුණු කර ගැනීමට වගේ ඔබගේ මානසික පීඩාවන් ඉවත් කර ගැනීමට කරුණු කාරණා එකතු කරගන්න පුළුවන් කාලයක් වගේ ඒ කටයුතු සඳහා උදව් උපකාර කරන ඔබ වෙත ලන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයටත් සුබ කාලයක් වෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් උදව්පදව් වැඩිපුර ලැබෙන මෙම කාලවකවානුවේ ඉගෙනීමේ කටයුතු සඳහා ගොඩක් යහපත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඉගෙනීමේ කටයුතු සඳහා හොඳ ගුරුවරියන් ලැබෙන මෙම කාලයේ අලුත් දෙයක් ඉගෙන ගන්න උනත් සුබ කාලයක් කියලා කියන්න ඕනේ. ශරීර සුවය ගැන බැලුවොත් නම් ඔබට ශරීර සුවය ගැන නම් අවධානය යොමු කරන්න ඕනේ. මොකද නිදන්ගත රෝග වලින් පෙළෙන අයට නම් නිදන්ගත රෝග උස්සන්න වීමේ අවදානමක් තියෙනවා. ඔබ ඒ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන්න කියලා කියන්න ඕනේ. ඔබට උපතේ සිට මරණය දක්වා වඩාත් නිවැරදි පලාපලයක් භාව කේන්දරයක් කරහා දැන ගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න. නිවැරදි පලාපලයකින් ඉදිරි දියුණුව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිත් තෙරපෙන ප්‍රශ්නයක් බලාපොරොත්තුවක් ඇත්තම් ඔබට ජයසතුට ළඟා කර දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අමනුෂ්‍ය දෝෂ නිසා පීඩා විඳින අයට, සුව නොවන වේදනාවක් එක්කම නිසා පීඩා විඳින අයට, අනවින බන්ධන නිසා පීඩා විඳින අයට කිසිම මුදල් ගෙවීමකින් තොරව, ඒ කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ, ඔබගේ ප්‍රශ්නයට විසඳුම් සොයා දෙන්නම්. දුරකථනයේ නමතා වේලාවක් වෙන් කරගන්න.